අද ඔයාලට අරගෙන ආවේ 10 hours කියන මලයාලම් ත්‍රිලර් කැටගරි එකකින් එන සුපිරිම ෆිල්ම් එකක්. මේ කතාවේ කැස්ටෝ කියලා ගොඩක් දක්ෂ පොලිස් නිලධාරියෙක් ඉන්නවා. කැස්ටෝට හම්බෙනවා විසඳන්න අමාරු එකිනෙකට සම්බන්ධ කේසස් 3ක්. ඉතා අමානුෂික විදිහට බස් රථයක් තුළ දූෂණය වන කැම්පස් සිසුවියක් සහ ගැහැණු ළමයාට මේ විදිහ අපරාධයක් කරන්නේ කවුද? ඉතින් මේ කැස්ටෝ කියන පොලිස් නිලධාරියාට මේ කේස් එකේ අගමුල සොයාගන්න පුළුවන් වෙයිද? ඉතින් ඔයාලට ඒක දැනගන්න නම් වීඩියෝ එකේ අවසාන තප්පරේ වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න වෙනවා. ඉතින් ඔයා තාමත් සිලෝන් රීකැප්ස් ප්‍රයිම් අපේ channel එක subscribe කරේ නැත්නම් මේ දැම්ම subscribe කරලා ඒ ළඟම තියෙන notification bell එකත් click කරලා තියාගන්න. ඉතින් වැඩි විස්තර කතා කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ කැස්ටෝ කියන උප පොලිස්පතිවරයා බාරගත්ත කේස් එකක්. එයාට ඒක හරියට විසඳගන්න බැරි වෙලා තියෙන තත්ත්වයක් පෙන්නනවා. මේ පොලිස් බල ප්‍රදේශයෙන්ම මීට කලින් සිද්ධ වුණ දූෂණ අපරාධයක් ගැන මේ වෙලාවේ පෙන්නනවා. ඉතින් මේ කේස් එකත් විසඳලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ උප පොලිස් නිලධාරියා වන කැස්ටෝම තමයි. ෆිල්ම් එක හරියටම පටන් ගන්න මෙන්න මේ සීන් එකෙන්. අපරාධකරුවෙක්ට කැස්ටෝ හොඳටම ගහලා එළියට එන්න හදද්දී එයාට ඇහෙනවා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුව කොලෙජ් එකට ගිහින් තාම ආවේ නැහැ කියලා පැමිණිල්ලක් දාන්න පොලිසියට ඇවිත් තියෙනවා. ඒ වගේම දුව කොලෙජ් එකෙන් පස්සේ ටියුෂන් ක්ලාස් එකට ගිහින් නැහැ කියලාත් කියද්දී කැස්ටෝ ක්ලාස් එක තියෙන දන අහගෙන මනී කියන කෙනා එක්ක ක්ලාස් එක ළඟට යන්න යනවා. කොලෙජ් එක ළඟට යනකොට කැස්ටෝ දැනගන්නවා මේ ගැහැණු ළමයා බස් එකෙන් බැස්සත් කොලෙජ් එකට ගිහිල්ලා නැහැ. ඒ අතරතුර මෙයාට මොන හරි කරදරයක් වෙලා තියෙනවා කියලා කොලෙජ් එකට යන පාරේ කැස්ටෝ යනකොට එයාට මගදී සැක හිතෙන විදිහේ ගෙයක් දැකලා එයා ඒ ගෙදරත් චෙක් කරනවා. ගෙදර ලොක් කරලා තිබුණත් කාමරේ දාලා තිබුණු AC එකේ කූල් එක තවම ගිහින් නැති නිසා ඒ ගෙදර කවුරුම හරි ඉඳලා දැන් ටිකකට කලින් යන්නේ නැති කියලා කැස්ටෝ මනීට මේ වෙලාවේදී කියනවා. ගැහැණු ළමයාව කිඩ්නැප් කරන්න නැති කියලා හිතන්න හේතු මොනවද කියලා අහන මනීට කැස්ටෝ කියනවා එයාට සැක හිතුනේ පාරේ වැටිලා හිටිය පළ ගැටියෝ ඒ ගෙදර ඉස්සරහත් වැටිලා ඉන්නවා දැක්ක එක කියලා. ඒ වගේම පළ ගැටියන්ව කවුරු හරි මේ ගැහැණු ළමයාගේ ඇඟට දාලා ඒ දනබුවන්ගෙන් බේරගන්න මේ ගැහැණු ළමයාව අර ගෙදරට අරන් ගිහින් තියනවා වෙන්න පුළුවන් කියලා මේ වෙලාවේදී කියනවා කැස්ටෝ. කැස්ටෝ මේ ගැහැණු ළමයාගේ ෆොටෝ එකක් හැම පොලිස් ස්ථානයකටම යවලා පාරේ යන හැම වාහනයක්ම චෙක් කරන්න කියනවා. නිල් පාට වෑන් එකක ඉන්න ගැහැණු කෙනෙක්ට කට්ටියක් සල්ලි වගේක් දෙනවා. මේ නිල් පාට වාහනය එක පොලිස් චෙක් පොයින්ට් එකකදී චෙක් කරනකොට වාහනේ ඩිකියේ ගැහැණු ළමයෙක් ඉන්නවා දකින එක් පොලිස් නිලධාරියෙක් අනිත් පොලිස් නිලධාරීන්ට කතා කරද්දිම ඒ වාහනේ ඇතුලේ ඉන්න කෙනෙක් පොලිස් නිලධාරීන් දෙතුන් දෙනාටම වෙඩි දිනවා. මේක ආරංචි වුණ සැනින්ම කැස්ටෝ එතනට යනවා. මේ වෑන් එක ගිය දිහාවට කැස්ටෝ යද්දී එයාට ඒ වෑන් එක හම්බ වුණත් ඒ වෑන් එකේ කිසිම කෙනෙක් ඒ වෙලාවේ නැහැ. වෑන් එක තියෙන තැන පාළු බිල්ඩින් එකක් දකින කැස්ටෝට ඒ බිල්ඩින් එකට එයා යන්න හදද්දී එයාට පෙට්‍රෝල් බෝම්බයක් ගහනවා කවුරු හරි. මෙතන ඉන්න මූණ වහගත්ත පිරිසක් කැස්ටෝට මේ වෙලාවේ පහර දෙන්න හදනවා. කැස්ටෝ මෙතන ඉන්න හැමෝටම ගහලා එක්කෙනෙක් වල්ලගෙන පැහැරගෙන ආපු ගෑනු ළමයා කොහෙද කියලා අහනවා. ඒ මිනිස්සයා කැස්ටෝට කියන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. එයාලා සල්ලි වලට තමයි මේ වැඩේ කරේ. එයාට ගැහැණු ළමයාව පැහැර ගන්න කියලා ෆොටෝ එකක් එව්වා. එයාලා කිව්ව දැනට ගැහැණු ළමයාව ගෙනත් දුන්නා කියලා කියනවා. ඒ වගේම මේ ගැහැණු ළමයාව වාහනයකින් අරගෙන ගියා කියලා කියනවා. ඉතින් මේ කොන්ට්‍රැක්ට් එක දුන්න කෙනාට කෝල් එකක් ගත්තාම ඒ මිනිස්සයා කැස්ටෝට කියනවා කැස්ටෝ කොච්චර බුද්ධිමත් වුණත් එයා කැස්ටෝට වැඩිය ඉස්සරහින් ඉන්න කියලා. කැස්ටෝ විකීට කෝල් කරලා නම්බර් එක ගැන විස්තර හොයන්න කියලා කියනවා. මේ අතරේ පොලිස් මූලස්ථානයට කෝල් එකක් එනවා බස් එකක් ඇතුලේ ගැහැණු ළමයෙක්ට කරදරයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් පොලිසියට මේ කෝල් එක දෙන්නේ බස් එකේ ඩ්‍රයිවර්ම තමයි. බස් එකේ එන පාර හරස් කරගෙන ඉන්න පොලිස් නිලධාරීන් මේ බස් එක නවත්තලා ඩ්‍රයිවර්ගෙන් අහනවා කොයි ගැහැණු ළමයාටද කරදරයක් වුණේ කියලා. ඉතින් පොලිසියේ ඩ්‍රයිවර්ගෙන් මෙහෙම අහනකොට කන්ෆියුස් වෙන ඩ්‍රයිවර් කියනවා මම කෝල් කරේ නැහැ මම එහෙම දෙයක් දන්නේවත් නැහැ කියලා. කෝකටත් කියලා බස් එකට නැග්ග කැස්ටෝ දකිනවා තරුණ පිරිමි ළමෙක්ව මේ බස් එක ඇතුලේ මරලා දාලා තියෙනවා. ඉතින් මේ කෙනා මැරුණ විදිය හරිම අභිරහසක්. මේ බස් එකේ ඉන්න කවුරුවත්ම දන්නේ නැහැ මේ මිනිස්සයා මැරුණේ කොහොමද කියලා. ඉතින් මේ මැරිලා ඉන්න පිරිමි ළමයාගේ නම ජීයෝ. ඒ පිරිමි ළමයාගේ පෙම්වතිය වෙන ගැහැණු ළමයෙක් ජීයෝ මැරුණා කියලා දැනගත්තාම අඬන්න ගන්නවා. බස් එකේ ඉන්න හැමෝම පොලිස් ස්ථානයට අරගෙන යන ගමන් කැස්ටෝ පොලිස් නිලධාරීන්ට කියනවා අතුරුදහන් වුණ ගැහැණු ළමයාගේ යාළුවන්ගේ නෑදෑයන්ගේ ගෙවල් චෙක් කරන්න සහ ඒ හැමෝගෙම ඇඟිලි සලකුණුත් අරගන්න කියලා. මනී මේ වෙලාවේදී කියනවා ඩ්‍රයිවර් විදිහට කෝල් එකක් අරගෙන තියෙන්නේ මේ මැරිලා ඉන්න ජීයෝම තමයි කියලා. ජීයෝගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බස් එකේ කොන්දොස්තර ළඟට ගිහිල්ලා අහනවා ඇයි ජීයෝව මැරුවේ
එයා මොකක්ද ඔයාට කරේ කියලා. මේක දකින කැස්ටෝ මේ කොන්දොස්තරගෙන් ප්‍රශ්න කරනවා. මේ කොන්දොස්තර පටන්ගත්ත තැන ඉඳන් හැමදේම කැස්ටෝට කියන්න ගන්නවා. එදා බස් එක පිටත් වෙන්න තිබුණේ 8ට වුණත් බස් එක පිටත් වෙද්දි 8:30 වෙලා තිනවා. ඒ වගේම ජීයෝත් මේ බස් එකට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඇවිල්ලා නගිනවා. එයාලගේ සීට් එක පිටිපස්සෙන් කළු පාට මාස් එකක් දාගත්ත ටිකක් අමුතු විදිහේ මිනිස්සෙක් ඉන්නවා. තවත් දෙන්නෙක් බස් එකට නැගලා ජීයෝගේ සීට් එක පිටිපස්සේ සීට් එකේම ඉඳ ගන්නවා. ජීයෝ සහ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙදරින් පැනලා ඇවිල්ලා. ඒ වගේම මේ බස් එක යන අතරමඟදී ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න ගෑනු කෙනෙක්ට වමන යන නිසා කොන්දොස්තරේ ගෑනු කෙනාට හොඳටම දොස් කියනවා. ඉතින් ජීයෝට මේකට කේන්ති යනවා. ඊට පස්සේ කොන්දොස්තර සහ ජීයෝ අතර ඇති වුණු බහින් බස් වීම ගැටුමක් බවට පත් වෙලා තියෙනවා. මේ ගැටුමෙන් පස්සේ එක හෝල්ට් එකකින් නගින ඩොක්ටර් කෙනෙක් තුවාල වුණ කොන්දොස්තරට බෙහෙත් දානවා. ඉතින් මෙන්න මේ කියන ඩොක්ටර්ව ගෙන්නලා ප්‍රශ්න කරනකොට කැස්ටෝට දැනගන්න ලැබෙනවා මේ වෙලාවේ ජීයෝගේ අතේ වැරද්දක් තිබෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ආපු කේන්තියට තමයි එයා ඒ විදිහට හැසිරීලා තියෙන්නේ. ඊට පස්සේ ඩොක්ටර් කියනවා කොන්දොස්තර ගිහින් ජීයෝ තනියම ඉන්න වෙලාවක එයාගෙන් සමාව අරගත්තා කියලා. මේක දැනගත්ත කැස්ටෝ කල්පනා කරනවා ජීයෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හිටියනම් කොහොමද එයා ඒ වෙලාවේ තනියෙන් හිටියේ කියලා. මේ අතරේ කපිල් කියන නිලධාරියා කැස්ටෝට කෝල් එකක් අරගෙන කියනවා අතුරුදහන් වුණ ගැහැණු ළමයාගේ නෑදෑයගෙවල් හැම එකකටම ගියා. හෙට මේ පළාතේ ඡන්දය නිසා ඒ හැමෝම එක එක වැඩ. ඒ නිසා ගෑනු ළමෙක් අතුරුදහන් වුණාද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ කියලා කියනවා. මේකෙන් පස්සේ ඊළඟට ප්‍රශ්න කරන්නේ ජීයෝගේ පෙම්වතියගෙන්. දිව්‍යා කියනවා එයයි ජීයෝයි එකම කොලේජ් එකේ ඒ වගේම ඒ දෙන්න ආදරය කරනවා. මේ ගැන දිව්‍යාගේ ගෙදරට කිව්වට පස්සේ දිව්‍යාගේ තාත්තා මේ දෙන්නගේ සම්බන්ධයට විරුද්ධ වෙලා මෙයාව ගෙදරින් පන්නලා දැම්ම කියලා. ඒ නිසා කසාදේ තීන්දුව කරගෙන එයා ජීයෝ එක්ක ගෙදරින් පැනලාවා කියලා කියනවා. කැස්ටෝ අහනවා මේ දෙන්න එකම ෂීට් එකේ හිටියා නම් ඇයි ජීයෝ තනියම හිටියේ? ඒ වෙලාවේදී දිව්‍යා කොහෙද හිටියේ කියලා අහනවා. දිව්‍යා කියනවා කොන්දොස්තර බැනපු ගැහැණු කෙනා ඒ වෙලාවේ අඬ හිටියේ. ඒ නිසා දිව්‍යා එයා ළඟට ගිහිල්ලා හිත හැදෙන්න ටිකක් කතා කරා කියලා. ජීයෝගේ මරණයට බස් එකේ ඉන්න කාවද සැක කියලා ඇහුවාම දිව්‍යා කියනවා එයාට කවවත් සැක නැහැ කියලා. කැස්ටෝ දිව්‍යාගෙන් අහනවා දිව්‍යාගේ තාත්තා ගැන සැකයක්වත් තියෙනවද කියලා. ඉතින් මේකට දිව්‍යා උත්තරයක් නම් දෙන්නේ නැහැ. ඒ වෙලාවේ මේ පොලිස් ස්ටේෂන් එකට K7 කියලා කෙනෙක් එනවා. ඉතින් මෙන්න මේ කෙනාව මණීට සැකයි කියලා ඒ කෙනාව ප්‍රශ්න කරන්න කැස්ටෝට බාර දෙනවා. මේ මිනිස්සයා කියනවා ජේගන් ඒ කියන්නේ දිව්‍යාගේ අයියා. එයා මෙයාගේ හොඳම යාළුවෙක්. එයා කෝල් කරලා කිව්වා දිව්‍යා ගෙදරින් පැනලා ගිහිල්ලා කියලා. ඒ වෙලාවේදී දිව්‍යා බයික් එක්ක යනවා දැක්කා. ඒ දැක්ක නිසා තමයි මම එයාලගේ පස්සෙන් ගිහිල්ලා බස් එකට නැග්ගි කියලා කියනවා. දිව්‍යව දැක්ක කියලා එයාගේ අයියට කිව්වහම දිව්‍යාට මුකුත් කරන්නේ නැතුව එයාලගේ පස්සෙන් යන්න කියලා ජේගන් කිව්වා කියලා මේ කෙනා මේ වෙලාවේදී කියනවා. ජීයෝගේ මරණ පරීක්ෂණය කරපු ඩොක්ටර් කෝල් කරලා කියනවා එයාව මරන්න භාවිතා කරපු පිහියේ තියෙන ඇඟිලි සලකුණු ගුරු කියන කෙනාගේ ඇඟිලි සලකුණු වලට සමානයි කියලා. ඉතින් මෙතන ඉඳපු කට්ටියකින් ගුරු කියන කෙනා කවුද කියලා ඇහුවම ඒ කෙනා ගොඩක් බය වෙලා ඉන්නවා අපිට පෙන්නනවා. මේ ගුරු කියන කෙනාගෙන් කැස්ටෝ ප්‍රශ්න කරන්න පටන් ගන්න හොඳ පහරවල් දෙක තුනකුත් දීලා. කතාවේ බස් එක පිටත් වෙද්දී බස් එකට නැග්ග සැක සහිත මිනිස්සු දෙන්නෙක් ගැන ඔයාලට මතක ඇතිනේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ ගුරු කියන මිනිස්සයා. මේ ගුරු කියන මිනිස්සයා හොටෙල් එක තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් මේ හොටෙල් එකේ ලේඩිස් ටොයිලට් එකේ ගුරු එයාගේ ෆෝන් එක තියලා ඒ ගැහැණු ළමයින්ගේ වීඩියෝ ක්ලිප්ස් අරගෙන තියෙනවා. ඉතින් මේ හොටෙල් එකේ වොෂ්රූම් එකට යන දිව්‍යා මේ ෆෝන් එක දැකලා ජීයෝට මේ ෆෝන් එක ගෙනත් දෙනවා. ඊට පස්සේ ජීයෝ මේ හොටෙල් එකේ මැනේජර්ට කතා කරලා මේ ෆෝන් එකේ අයිතිකාරයා කවුද කියලා හොයා ගන්නවා. මේ ෆෝන් එකේ අයිතිකාරයා ගුරු කියලා හොයාගන්න හොටෙල් එකේ මැනේජර් සහ ජීයෝ ගුරුට හොඳටම පහර දීලා හොටෙල් එකෙන් එළියට ඇදලා දානවා. මේ දෙයට ජීයෝත් එක්ක හොඳටම කේන්තියෙන් ඉන්න ගුරු ජීයෝගේ පස්සෙන් ඇවිල්ලා මේ බස් එකට ගොඩ වෙනවා. ඒත් ගුරු පිහියකින් අනින්න කියලා ජීයෝගේ ළඟට ගියාම දකිනවා ජීයෝ ඒ වෙලාවේ මැරිලා ඉන්නේ කියලා. මේක දකින ගුරු බය වෙලා එයාගේ අතේ තියෙන පිහියත් බිමට වැටෙන නිසා ඒ පිහිය හොයාගන්න හැදුවත් ඒ වෙලාවේ යාට ඒක හොයාගන්නත් බැරි වෙනවා. ඉතින් ඔයාලට දැන් පැහැදිලි වෙනවා ඇතිනේ ගුරුගේ ඇඟිලි සලකුණු කොහොමද මේ පිහිය තියෙන්නේ කියලා. මේ අතරේ මණීට කෝල් එකක් එනවා. මේ මිනි මැරුම සිද්ධ වුණ බස් එකේ මිනි මැරුම් වලට සම්බන්ධ දෙන්නෙක්ගේ ඇඟිලි සලකුණු තියෙනවා කියලා. මේ දෙන්නව ගෙන්නගෙන කැස්ටෝ අහනවා ජීයෝ මැරුවේ ඔයාලා දෙන්න නේද කියලා. මේ දෙන්න කියනවා ජීයෝ මරන්න කියලා ඒ දෙන්නට කෙනෙක් කිව්වා. ඒත් ඒ දෙන්න ක්‍රියාත්මක වෙන්න කලින් ජීයෝව වෙන කවුරු හරි මරලා තිබ්බා කියලා.
ඉතින් මේ දෙන්නට ජියෝ මරන්න කිව්වේ කවුද කියලා ඇහුවාම කැස්ටෝ දැනගන්නවා කොන්ට්‍රැක්ට් එක දීලා තියෙන්නේ වෙන කවුරුත් නෙමේ දිව්‍යගේ අයියාගේ යාළුවා වුණ K7 කියලා. මේ වෙලාවේ K7 පැනලා යන්න හැදුවත් එයාට ඒක කරගන්න බැරි වෙනවා මොකද කැස්ට්‍රෝ මෙයාව අල්ලගන්න නිසා. මේ වෙලාවේ K7ගේ කට්ටිය පොලිස් ස්ටේෂන් එකට පෙට්‍රල් බෝම්බ ගහනවා. මේ අතරේ කපිල් කියන පොලිස් නිලධාරියා කෝල් කරලා කියනවා අතුරුදහන් වුණ ගැහැණු ළමයා ගැන කිසිම දෙයක් හොයාගන්නත් නැහැ කියලා. එතනින් පස්සේ අපිට මෘත ශරීරාගාරයක සීන් එකක් පෙන්නනවා. මෙතන තිබුණ ජීයෝගේ ඩෙඩ් බොඩි එක අතුරුදහන් වෙලා. ඉතින් මේක නිසා කැස්ට්‍රෝ ඉන්නේ ලියා ගන්න බැරි පටලැවිල්ලක. මේ මෘත ශරීරාගාරය ඇතුළේ ටිකක් ඇවිදලා බලන කැස්ට්‍රෝ පොඩි කෝටු කෑල්ලක් හොයාගන්නවා. ඒකෙන් මෙයා දැනගන්නවා කවුරු හරි කැලෑවෙන් ඇවිල්ලා ඩෙඩ් බොඩි එකත් අරගෙන ආයේ කැලෑවටම ගිහිල්ලා තියෙනවා කියලා. ජීයෝගේ සිරුර හොයන කැස්ට්‍රෝ ඒ ළඟ තිබ්බ පාළු බිල්ඩින් එක තිබිලා ඩෙඩ් බොඩි එකක් හොයාගන්නවා. මරණ පරීක්ෂණය කරපු ඩොක්ටර් කියනවා ජීයෝගේ ඇඟ ඇතුලේ තිබිලා ඩ්‍රග් එකක් ගැන හොයාගත්තා කියලා. ඉතින් ඒක හංගන්න ඕන නිසා ඩෙඩ් බොඩි එක අරගෙන ගිහිල්ලා තියෙනවා කියලා ඩොක්ටර් කියනවා. කැස්ට්‍රෝ මනීට කෝල් කරලා කියනවා දිව්‍යගෙන් අහන්න ජීයෝගේ අතේ වොච් එකක් තිබුණාද කියලා. දිව්‍ය ඔව් කිව්වත් මේ වෙලාවේදී මේ ඩෙඩ් බොඩි එකේ ඒ වොච් එක තිබිලා නැහැ. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා රතු පාට කාර් එකකින් ආව මිනිස්සු කට්ටියක් පාර අයිනක තිබුණු බොඩි එකක් වාහනයකට දාගන්නවා. ඒත් එක්කම ඩොක්ටර්ව හම්බෙලා එන ගමන් ඉන්න කැස්ට්‍රෝට පොලිසිය කට්ටිය කියනවා සැක සහිත වාහනයක් නවත්තන්න නැතුව චෙක් පොයින්ට් එකකින් ගියා කියලා. මේ රතු පාට වාහනේ පස්සෙන් ගියත් ඒ වාහනේ ගිහිල්ලා නතර කරාම ඒ වාහනේ කවුරුවත්ම නැහැ. මේ වෙලාවේ මෙතනට එන නාදුනන පිරිසක් කැස්ට්‍රෝට පහර දෙනවා. මෙතන ඉන්න එක මිනිස්සෙක් ලොකු තීන්ත බාල්දියකින් කැස්ට්‍රෝට ගහනවා. තීන්ත නිසා කැස්ට්‍රෝට කිසිම දෙයක් පේන්නේ නැති වෙලා යනකොට මේ කට්ටිය මෙතනින් පැන ගන්නවා. පොලිසියෙන් කෝල් එකක් එනවා රතු පාට වාහනේ ඇතුලේ ඉන්න අතුරුදහන් වෙච්ච ගෑනු ළමයා නෙමෙයි වෙන කෙනෙක් කියලා. මේ ඉන්න ගැහැණු ළමයා තාමත් ජීවත් වෙනවා. මේ ගැහැණු ළමයාගේ නම ජනනි. බස් එකේ කොන්දොස්තර ටිකට් ලියන පුතේ මේ ජනනි කියන ගැහැණු ළමයාගේ ළම රවුම් කරලා තිබ්බා කියලා කැස්ට්‍රෝට මතක් වෙනවා මේ වෙලාවේදී. පොලිස් ස්ටේෂන් එකට යන කැස්ට්‍රෝ බස් එකේ ඉන්න කොන්දොස්තරගෙන් වගේම රියදුරාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ජනනි නගින්න ඉඳපු හෝල්ට් එකෙන් බස් එකට නැග්ගේ නැහැ. ඒ නිසා එයාගේ නම රවුම් කරා කියලා කොන්දොස්තර මේ වෙලාවේදී කියනවා. මේ බස් එක නවත්තන්න අශෝක් කියන නගරයේ පොලිස් ස්ටේෂන් එකට කෝල් කරන කැස්ට්‍රෝ කියනවා ඒ බස් ස්ටෑන්ඩ් එකේ CCTV චෙක් කරන්න කියලා. මේකෙන් ඔප් වෙනවා ජනනි මේ හෝල්ට් එකෙන් බස් එකට නැග්ගේ නැහැ කියන එක. CCTV කැමරා චෙක් කරන කැස්ට්‍රෝ දකිනවා එකම නම්බර් එක තියෙන බස් දෙකක් මේ බස් ස්ටෑන්ඩ් එකට එනවා කියලා. කැස්ට්‍රෝ ඊළඟට කරන්නේ මේ බස් එකේ රියදුරාගේ කැබින් එක චෙක් කරන එක. කැස්ට්‍රෝට හම්බ වෙනවා මේ බස් එකේ ඉඳිය හැමෝගෙම සෙල්ෆි අරගන්න බෝයි කෙනෙක්ව. කැස්ට්‍රෝ මේ කෙනා ගහපු ෆොටෝ ටිකත් බලලා කට්ටියට කියනවා ඔයාලා හැමෝටම දැන් ගෙදර යන්න පුළුවන් මොකද මම අපරාධකාරයා කවුද කියන එක හොයාගත්තා කියලා. ඉතින් කැස්ට්‍රෝ මේ වෙලාවේ සාක්ෂිත් එක්ක හොයාගෙන තියෙනවා අපරාධකාරයා තමයි මේ බස් එකේ ඩ්‍රයිවර් කියලා. කැස්ට්‍රෝ මනී එක්ක මේ සාක්ෂි ගැන කියනවා එකම නම්බර් තියෙන බස් දෙකක් වෙලාවන් දෙකකදී එකම ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඩ්‍රයිවර්ගේ කැබින් එකේ තිබුණු නියන මේ වෙද්දිත් අතුරුදහන් වෙලා. ඩ්‍රයිවර්ගේ එක්ස්ට්‍රා යුනිෆෝම් එකේ කමිසයක් නැතුව කලිසම් විතරයි තිබ්බේ. ඒ වගේම ගෙවල් වලට කතා කරන්න කියලා හැමෝටම ෆෝන් දුන්න වෙලාවේ ඩ්‍රයිවර් විතරක් කාටවත් කතා කරන්නේ නැතුව හිටියා. මේ නිසා කැස්ට්‍රෝ හිතනවා මේ ඩ්‍රයිවර් තමා ජීයෝව මරලා ඇඳුම මාරු කරගෙන තියෙන්නේ. ඒ වගේම නියනක් පාවිච්චි කරලා ජීයෝව මරන්න ඇති කියලාත් හිතනවා. ඉතින් කොහොම හරි ඩ්‍රයිවර්ට හොඳටම ගහලා ප්‍රශ්න කරන්න පටන් ගත්තාම සිද්ධ වුණ හැමදේම ඩ්‍රයිවර් කියන්න පටන් ගන්නවා. එයා කියනවා එයාලගේ කම්පැනි එකේ එකම නම්බර් එක තියෙන බස් දෙකක් තියෙනවා. ඒ බස් දෙකෙන් එක බස් එකක් භාවිතා කරන්නේ නීති විරෝධී වැඩවලට. ඉතින් මේ ඩ්‍රයිවර් අරගෙන යන බස් එක පරක්කු වුණ නිසා අර නීති විරෝධී වැඩවලට එන බස් එකට තමයි ජනනි නැගලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් මේ බස් එකේ ඉන්න රියදුරා සහ කොන්දොස්තර ජනනිට සිහිය නැති වෙන්න පහර දීලා ඉතා අමානුෂික විදිහට දූෂණය කරලා තියෙනවා. මේ අතරේ මේ බස් එක ඇතුලේ ජනනිට කරදරයක් වෙනවා කියලා ජීයෝ දැකලා ඒක මේ බස් එකේ ඩ්‍රයිවර්ට කිව්වත් එයා ඒක වැඩි ගණන් ගත්තේ නැහැ. ඉතින් මේ වෙලාවේ තමයි ජීයෝත් පොලිසියට කෝල් කරලා මේ ගැන කියලා තියෙන්නේ. මේ ගැන පොලිසියට කෝල් කරලා කිව්ව නිසා මේ බස් එකේ ඩ්‍රයිවර් බයෙන් ඉන්නේ එයාවත් මේ වැඩේට ගෑවේ කියලා. ඒ නිසා මත්ද්‍රව්‍ය වගේක් කලවම් කරපු ඩ්‍රින්ක් එකක් බොන්න කියලා ජීයෝට දෙනවා. ඊට පස්සේ බස් එකේ ඩ්‍රයිවර් එයාගේ කම්පැනි එකේ බොස්ට කෝල් කරලා මේ විස්තරය කිව්වම බොස් කියනවා ජීයෝව මරලා දාන්න කියලා. මේ වෙලාවෙම ක්‍රියාත්මක වන ඩ්‍රයිවර් ආයුධ පෙට්ටියෙන් නියනකුත් අරගෙන ජීයෝගේ මූණට කොට්ටයක් තියලා නියනෙන් ඇනලා ජීයෝව මරලා ඒ ඇඳුමත් මාරු කරගන්නවා.
මේ සිද්ධිය සිද්ධ වෙන අතරේ ජනනිව දූෂණය කරපු බස් එකේ ඉන්න රියදුරා සහ කොන්දොස්තර ජනනිව පාර අයිනකින් දාලා යනවා. ඔයාලට මතක ඇතිනේ රතු පාට වාහනයකින් ඇවිල්ලා ජනනිව දාගෙන යනවා. ඉතින් මෙහෙම අරගෙන යන්නේ අර බස් එක අයිති කම්පැනිගේ කට්ටියම තමයි. ප්‍රශ්න කිරීම් වලින් පස්සේ මේ පොලිස් ස්ටේෂන් එකේදීම මේ රියදුරාට කෙනෙක් වෙඩි තියලා තියෙනවා. එහෙම වෙඩි තියන්නේ කලින් ප්‍රශ්නයක් වෙලා පොලිස් නිලධාරියෙක්ට ගහලා කූඩුවට ගෙනල්ලා දාලා ඉඳපු පුද්ගලයෙක්. ඉතින් මේ කෙනාවත් පොලිසියට එවලා තින්නේ බස් පාවිච්චි කරලා මේ අපරාධي සිදු කරන පුද්ගලයාම තමයි. ඉතින් මේ පොලිස් ස්ටේෂන් එකේ ඉන්න පොලිස් නිලධාරියෙක් කලබල වෙලා මේ කූඩුවේ ඉන්න මිනිස්සයාටත් වෙඩි තියනවා. කැස්ටෝට කෝල් එකක් එනවා නීති විරෝධී වැඩ කරන බස් එක හම්බුණා ඒත් ඒකේ ඉඳපු කොන්දොස්තරවයි රියදුරාවයි මරලා දාලා කියලා. ඉතින් මෙන්න මෙතනදි තමයි ෆිල්ම් එක පටන් ගනිද්දිම අපිට පෙන්නපු සිද්ධිය වෙන්නේ. මේ මිනිමෙරුම් ගැන හොයාගන්න බැරුව ඉන්න කැස්ටෝ කලින් විසඳපු මිනිමෙරුම් නඩුවක් ගැන තමයි මනී මේ වෙලාවේදී කියන්නේ. ඉතින් මේකෙන් ධෛර්යමත් වෙන කැස්ටෝ මේ බස් එක තිබුණු තැන වටපිටාව ගිහින් පරීක්ෂා කරලා බලද්දි දකිනවා මෙතනට වාහනයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කැස්ටෝ එයාගේ ටීම් එක රෙඩි කරලා ආයෙත් පරීක්ෂණයක් කරන්න පටන් ගන්නවා. මේ අයට හයිවේ එකේ එම්බියුලන්ස් එකක් හම්බෙනවා. ඉතින් හයිවේ එකේ යන මේ සැක සහිත එම්බියුලන්ස් එක පස්සෙන් යන්න කියලා මනීට බාර දෙනවා. කැස්ටෝ මේ කේස් එකට සම්බන්ධ මහමොලකාරයා අල්ලගන්න පිටත් වෙනවා. ඊට පස්සේ දැන් තමයි අපිට මෙන්න මේකට සම්බන්ධ ඇත්තම අපරාධකාරයා කවුද කියලා පෙන්වන්නේ. ඒ තමයි මයිඅප්පන් කියන පුද්ගලයා. ඉතින් මේ හැම අපරාධයක්ම මේ පුද්ගලයා කරලා තියෙන්නේ මේ පළාතේ දේශපාලන බලය Taman සතු කරගන්න ඕනි නිසා. ඉතින් මේ වෙලාවේදී මයිඅප්පන් වෙනත් පක්ෂයකින් ඉදිරියෙන් ඉන්න දේශපාලන නායකයෙක්ව මරලා දානවා. ඉතින් අර එකම නම්බර් දෙකක් තියෙන බස් රථ දෙකක් භාවිතා කරලා තියෙන්නේ මේ මයිඅප්පන් කියන පුද්ගලයාම තමයි. මයිඅප්පන් හොයාගෙන එන කැස්ටෝ මයිඅප්පන්ගේ ගෝලයොන්ට හොඳටම පහර දීලා ඊළඟට මේ මයිඅප්පන් කියන පුද්ගලයාටත් පහර දෙන්න තමා දැන් යන්නේ අපේ කැස්ටෝ. මෙන්න මේ වෙලාවේදී අපිට පෙන්නනවා අර අතුරුදහන් වුණු ගැහැණු ළමයව මයිඅප්පන් කැස්ටෝගෙන් ගැලවෙන්න මේ ගැහැණු ළමයව මේ වෙලාවේදී ප්‍රාණ අපේට තියාගන්නවා. ඒත් මේ වෙලාවේ ඉතා උපක්‍රමශීලී විදිහට මයිඅප්පන්ට පහර දෙන කැස්ටෝ අර ගැහැණු ළමයව බෙහෙර ගන්න සමත් වෙනවා. ඒ වගේම අර සැක සහිත ඇම්බියුලන්ස් එක පස්සෙන් ගිය මණී ඒ ඇම්බියුලන්ස් එක නතර කරගෙන ඒකේ ඉන්න පුද්ගලයාගෙන් ඔහු කවුද කියලා අහනවා. ඒත් ඒ කෙනා කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔන්න මේ අතරේ අර අතුරුදහන් වුණ ගැහැණු ළමයාව සහ මයිඅප්පන්වත් අරගෙන කැස්ටෝ මෙතනට එනවා. ඉතින් මේ ඇම්බියුලන්ස් එකේ ඉන්න පුද්ගලයා අර අතුරුදහන් වුණ ගැහැණු ළමයාගේ තාත්තා. මේ කෙනා ජොබ් එක කරන්නේ මැතිවරණ නිලධාරියෙක් විදිහට. මේ මයිඅප්පන් එයාගේ ඡන්ද බලය වැඩි කරගන්න හොර ඡන්ද දාන්න කියලා මේ මැතිවරණ නිලධාරියාට තර්ජනය කරලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ගැහැණු ළමයාව පැහැරගත්තේ ඇයි කියලා. ඡන්ද බලය ලබා ගන්න කියලා හිතාගෙන මයිඅප්පන් කී දෙනෙක්ගේ නම් ජීවිත විනාශ කරන්න නැද්ද? මයිඅප්පන් කියන්නේ ජීවත් වෙන්න අවශ්‍ය පුද්ගලයෙක් නෙවෙයි කියලා කියන කැස්ටෝ මේ වෙලාවෙම එයාගේ පිස්ටල් එකෙන් වෙඩි තියලා මයිඅප්පන්ව මරලා දානවා. ඉතින් මේ වැරදිකාරයාට කැස්ටෝ නිසි දඬුවම් ලබා දෙනවා. ඒත් එක්කම මේ 10 hours කියන මූවි එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් මේ වගේම තවත් ලස්සන මූවි එකකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ආයෙමත් ඔයාලට මතක් කරනවා සිලෝන් රීකැප්ස් ප්‍රයිම් අපේ channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.